ඔයත් කවදරි දවසක ඔන්ලයින් ඔයා ආස කරන දේවල් ඕඩර් කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න ඔයාලට ඇවිල්ලා ඇති සමහර වෙලට. ඔයා ඕඩර් කරපු නෙමෙයි ඔයාගේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. එහෙමත් නැත්නම් ඔයා ඕඩර් කරපු එක ඔයාගේ ගෙදරට එන්නේ නැති වෙයි කියලා ඔයා ඔන්ලයින් ඕඩර් කරන්න බය ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයාට තමයි අද මේ වීඩියෝ එක. ඉතින් අද මම කතා කරන්න යන්නේ අපි කොහොමද හරියටම දරාසගේ ඇප් එකකින් අපි ආස කරන දේම අපේ ගෙදරට වරදින්න නැතුව ගෙන්න ගන්න කියලා. අපි වැඩි කතා කරන්නේ නැතුව ගිහිල්ලා බලමු කොහොමද අපි හරිම විදියට ඔන්ලයින් ඕඩර් එකක් දාන්නේ කියලා. හරි අපි දැන් මුලින්ම යමු අපි ෆෝන් එකේ තියෙන දරාස ඇප් එකට. හරි දැන් ඔයාලා මෙතන දරාස ඇප් එකට ආවට පස්සේ ඔයාලා මෙතන තියෙන සර්ච් බාර් එකක් තියෙනවා. දැන් එතෙන් යමු. එතෙන් ගිහිල්ලා සර්ච් කරලා ගන්න ඕන ඔයා ගන්න හිතන් ඉන්න ඔයා ආස කරන දේ නම. දැන් මම සර්ච් කරනවා RGB neon light strip කියලා. දැන් මම ගන්න හිතන් ඉන්නේ මෙන්න මේක. දැන් මම මෙහා සර්ච් කරලා බලන්න. මම සර්ච් කරාම ඔයාලට පේනවා ඇති මට රිසල්ට් ගොඩක් ඇවිල්ලා තියෙනවා. එක එක ස්ටෝලින් එක එක විදිහේ light strip දැන් මෙතන මට පෙන්නනවා. දැන් මට හිත ගියේ මෙන්න මේ light strip එකට. මෙන්න මේ ස්ටෝ එකෙන් දාලා දෙන light strip එක තමයි මට හිත ගියේ. දැන් අපි ගිහිල්ලා බලමු මේක කොහමද මේ කීන එක මෙන්න විදිහට අපි ඕඩර් කරගන්නේ කියලා. හරි දැන් ඔයාලට පේනවා ඇති මෙතන යාළුවගේ ප්‍රොඩක්ට් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. මෙතන තව ටිකක් එහාට ගියාම ප්‍රොඩක්ට් එකේ ෆොටෝස් දාලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ ප්‍රොඩක්ට් එකේ ගාන රුපියල් 1399 කියලා දාලා තියෙනවා. අපි දැන් මෙතන පල්ලෙහාට යමු. දැන් තමයි මේ වීඩියෝ එකේ වැදගත් මොකටද? ඒ තමයි කොහොමද අපි දැනගන්නේ මේ කීන එකම එවන කට්ටියද මෙයාලා කියන. ඉතින් ඔයාලට දැන් මෙතන මේ තරුවක් වගේ එකක් පේනවා. ඊට එහා පැත්තෙන් පහේ ඉලක්කමක් පේනව නේද? මෙන්න මේක තමයි සෙලර්ගේ රේටින්ග්ස් කියන්නේ. ඒ කියන්නේ මෙතන මේ තරුවට එහා පැත්තේ පහ තියෙන්නේ මේ රේටින්ග්ස් මේ උඩරිම තමයි මේ තියෙන්නේ. මේ පහ කියලා පෙන්නන්නේ මේ උඩරිම. සාමාන්‍යයෙන් මෙතන සමහර ස්ටෝර් වල රේටින්ග්ස් තියෙනවා 1 2 3 ඒ වගේ. මම නම් ඉතින් එච්චර රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේ ස්ටෝර් එකකින් ප්‍රොඩක්ට් එකක් ගන්න කියලා. මම රෙකමන්ඩ් කරන්නේ ඉස්සරට වඩා උඩ රේටින්ග්ස් තියෙනවා නම් මේ ප්‍රොඩක්ට් එක ගන්න එක ගැන අපිට හිතලා බලන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ මෙතන එහා පැත්තෙන් 29 කියලා තියෙනවා. ඊටත් එහා පැත්තෙන් 144ක් සෝල්ඩ් කියලා දෙනවා. ඒ කියන්නේ මේ සෙලර් මේ ප්‍රොඩක්ට් එක 144 දෙනෙක්ට විකුණලා දෙනවා. ඒ වගේම මේ 29 කියන එකෙන් පෙන්නන්නේ මෙයාගේ මේ ප්‍රොඩක්ට් එක ගත්ත කට්ටියකින් 29 දෙනෙක් මේ ප්‍රොඩක්ට් එක ගැන රේටින්ග්ස් දීලා තියෙනවා. ෆීඩ්බැක්. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක හොඳයිද නැද්ද ඒ වගේ දේවල්. ඒක බලන්න අපි දැන් යන්න ඕනේ මෙන්න මෙහෙම පල්ලෙහාට. මෙන්න මෙහෙම පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා ඉතින් රේටින්ග්ස් and reviews කියලා තියෙනවා. අන්න එතන එක ඔයාලට ක්ලික් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ගත්ත කට්ටිය යාළුවගේ අදහස් දීලා තියෙනවා. දැන් මෙතන එක්කෙනෙක් දාලා තියෙනවා සුපිරි අයිටම් එක නම් මේ ගානට හොඳටම වටිනවා බය නැතුව ගන්න හයිට රෙකමන්ඩ් කියලා. එයා යාට අනුව ප්‍රොඩක්ට් එකේ ෆොටෝස් වීඩියෝස් එක මම දාලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තව තියෙන එක සුපිරි හිතුවල වඩා ගොඩක් හොඳයි. පෙන්නලා තියෙන එක මම යෙව්වේ බය නැතුව ගන්න thanks seller කියලා. තව එකක් දාලා තියෙනවා wow wonderful everything is perfect love it excellent seller fast shipping. තව එකක් දාලා තියෙනවා මාරම quality මේ ගානට නම් ඇත්තටම වටිනවා බය නැතුව ගන්න highly recommended කියලා. සුපිරි බය නැතුව ගන්න Q එකමයි යාවේ. සුපිරි කියලා තව එක්කෙනෙක් දාලා තියෙනවා. ඒ වගේම තව එක්කෙනෙක් තරු පහේ රේටින්ග්ස් එකක් දීලා තියෙනවා. මුකුත් කියලා නන්නේ. තව එක්කෙනෙක් දාලා තියෙනවා light strip නම් මාරම quality. මම දෙකක් order කළා. දෙකම හොඳටම තිබුණා. හොඳට pack කරලා තිබුණා. බය නැතුව ගන්න කියලා. ඉතින් මෙතන මේ තියෙන්නේ මෙන්න මේ product එක ගත්ත කට්ටියගේ feedback. ඒ කියන්නේ අදහස්. දැන් ඔයාලම දැක්කනේ මෙතන තරු පහේ රේටින්ග්ස් එකක් තියෙනවා. 144ක් විකුණලා තියෙනවා. 29 දෙනෙක් එයාලගේ අදහස් දීලා තියෙනවා. ඒ වගේ මේ අදහස් ගොඩක්ම හොඳ ඒවා දැන් මම ඔයාලට දෙන්න. ඒ වගේ තමයි. දැන් අපි බලමු කොහොමද මේක තව ටිකක් කන්ෆර්ම් කරගන්න කියලා. දැන් ඔයාලා මේ ඇපට ගියාම ඔයාලට පේන මේ දරාස් කියන ඇප් එක ඇතුලේ මේ sound tab කියන සෙලර් තමයි මේ item එක අපිට විකුණන්නේ. එතකොට එයාගේ seller ratings ship on time කියලා මෙතන දෙකක් ඔයාලට පෙන්වන්න ඇති. එන්නේ එතන මේ seller ratings කියන එක 93ක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගත්තාම මෙයා කියන එක මේවන්න තියෙන සම්භාවිතාවය 93යි. 90ට වඩා උඩ රේටින්ග්ස් එකක් තියෙනවා නම් අපිට එච්චර බය වෙන්න දෙයක් නැහැ. මෙයා කියන එක මේවන්න. ඒ වගේ මේ විශ්වාසවන්ත සෙලර් කෙනෙක්. ඒ වගේම මේ ship on time කියන. එතන 90ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙයා අපිට දැන් අපි මේක ඕඩර් කරනකොට මෙයා අපිට කියනවා තව දවස් 4ක් ඇතුළත අනිවාර්යෙන් මේක වට ලැබෙනවා කියලා. එතකොට අනිවාර්යෙන් තව දවස් 4ක් ඇතුළත මේක වට ලැබෙනවා කියන ප්‍රූෆ් තමයි මේ 91ක් තියෙන්නේ. ඒ කියන්නේ එයා කියන දවසට මෙයාගේ ඕඩර් එක ඔයාගේ ගෙදරට එන්න තියෙන chance එක 91ක්. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද හරියට ඕඩර් කරගන්නේ කියලා. තව දෙයක් තියෙනවා. ඔයාලට මෙතන පේන ඇති vouchers කියලා එකක් තියෙනවා. ඉතින් මේක මේ දරාසෙන් සිලෙක්ට් කරගත්ත සෙලර්ස්ලාට විතරක් දෙන වවුචර් එකක්. මේක හැම සෙලර් කෙනෙක් ළඟම නැහැ. ඉතින් මේ සෙලර් ළඟ මෙන්න මේ වවුචර් එක තියෙනවා. මේක තියෙන ෆ්‍රී shipping වවුචර් එකක්. ඒ කියන්නේ මෙතන මේ ගහලා තියෙන්නේ ඔයා අඩුම රුපියල් 600ක් වියදම් කරලා මේ ස්ටෝර් එකෙන් මොනවා හරි ගත්තොත්
රුපියල් 150ක ඩිස්කවුන්ට් එකක් වල හම්බ වෙනවා කියලා. දැන් ඔයා මේ ඕඩර් එක දාද්දී අපිට ඩිලිවර් charges ඇඩ් වෙනවනේ. අන්න ඒකෙන් රුපියල් 150ක් අඩු වෙනවා මේ වවුචර් එක ඇප්ලයි වෙලා. ඉතින් අපි දැන් මේ වවුචර් එක කලෙක්ට් කරගමු. ආයේ මෙතන මේ වවුචර් එකෙන් පේන්නේ ඔයා මේ ස්ටෝර් එකෙන් අඩුම රුපියල් 7500ක්වත් වියදම් කරලා මොනවා හරි ගත්තොත් රුපියල් 300ක් අඩු වෙනවා කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් අපි දැන් බලමු මේක buy කරගන්නේ කොහොමද කියලා. දැන් මෙතන 1 meter RGB up control අපේ light strip එක දෙනවා. මම මෙතන buy now දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ product එක මෙතන තියෙනවා. ඒ වගේම මෙයාලා ගරන් කරලා තියෙන ජූලි 23 හරි ජූලි 26 හරි වෙනකොට මේක අපේ ගෙදරට එනවායි කියලා. ආයෙ තමයි අර voucher එක මෙතන ඔටෝම apply වෙලා තියෙනවා. ඔයාලට පේනවා. මෙතන මේ sub total එක 1399යි. දැන් ඔයාලට පේනවා මෙතන මේ shipping fee voucher එක අපිට මෙතන apply වෙලා තියෙනවා. මේ අපේ සම්පූර්ණ delivery charge එක රුපියල් 425යි. අර voucher එක apply වෙලා ඒකෙන් රුපියල් 150ක් අඩු වෙලා තියෙනවා. අපි මේක කන්ෆර්ම් කරගමු. කන්ෆර්ම් කරගත්තට පස්සේ අපි delivery charges විදිහට දෙන්නේ රුපියල් 275ක් විතරයි. අපි දැන් මේක proceed to pay දෙමු. මෙතන select payment method කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාගේ product එකට payment එක කරන්න කොහොමද කියලා. මෙතන තියෙන credit or debit card එකේ ඒ වගේම cash on delivery කියලා. ඉතින් ඔයාලා credit or debit card එකෙන් pay කරලා නම් මේ product එකට කලින් සල්ලි ගෙවලා ගෙදරට එන්න තමයි බලාගෙන ඉන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ cash on delivery කියන දැන්නමම ඔයාලට පුළුවන් මේ item එක ගෙදරට එනකන් ඉඳලා එයාගේ අතරම සල්ලි දීලා ඔයාගේ order එක ගන්න. ඉතින් මම මෙතනින් select කරගන්න cash on delivery කියන method එක. cash on delivery කියලා දැම්මම මෙන්න මෙතන handling fee කියලා 106ක් එකතු වෙලා තියෙනවා ඔයාලා පේනවා. මම නම් බොහෝ වෙලාවට මේ ටරාසින් මොනවා හරි order කරගද්දී මේ රුපියල් 100ක් ගැන හිතින්නේ ඇත්තටම. මොකද ඒක අපිට ගෙදරට අතට ආවම සල්ලි දෙන්න පුළුවන් නිසා මට ඒක ගොඩක් විශ්වාසදායකයි. ඒක නිසා මම මෙන්න මෙතන මේ confirm order කියන එක දෙනවා. ඉතින් ඔයාලා දැන් මේ 100 වීදම් කරන්න අකමැති නම් ඔයාලා පුළුවන් credit or debit card වලින් ගෙවන්න. ඒ කියන්නේ product එක එන්න කලින් යාළුවෝ සල්ලි ගෙවලා ඔයාලට පුළුවන් ඒක ඔයාගේ අතටම ගන්න. courier එකෙන් ගෙනත් දුන්නාට පස්සේ මම මෙන්න මේ cash and delivery දාන්න කියන්නේ ඔයාලට දැන් කොහොම වුණත් ඔයාලගේ හිතේ පොඩි හරි සැකයක් තියෙනවා නම් මේ කියන එක මෙන්න නැති වෙයිද එහෙම නැත්නම් මේ order එකේ සල්ලි ගෙවලා ගෙදරට දෙන්න නැති වෙයි වගේ කියලා ඔයාලට සැකයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් cash and delivery දාලා මේ අමතර රුපියල් 100ක් ගෙවලා මේ පාර්සල් එක ඔයාලා ගෙදරට ආවට පස්සේ සල්ලි දීලා ගන්න. ඉතින් එතකොට අපේ total amount එක වැඩනවා 1774ක්. ඒ වුණාට කමන්නේ මම මෙතන order එක confirm කරනවා. දැන් ඔයාලට පේන ඇති මෙතන cash on delivery කියලා තියෙනවා. ඔයාලගේ address එක මෙතන වරලා තියෙනවා. ඉතින් පේනවා ඉතින් ඔයාලට මෙතන මගේ address එක නම් බොද කරලා තියෙනවා. ඔයාලට පේන්නේ නැති වෙයි. ඒ වුණාට ඔයාලගේ address එක ඔයාලට මෙතන පේනවා. දැන් ඔයාලට පුළුවන් මෙතන මේ view order කියන තැනට ගිහිල්ලා ඔයාගේ order එක බලන්න. ඒ විදිහට තමයි හරි විදිහට online order එකක් දාගන්න. ඉතින් ඔයාත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු කෙනෙක් නම් ඔයා දැන් දන්නවා කොහොමද හරියටම අපි order කරන එකම අපේ ගෙදරට එන විදිහට හරියට order එකක් දාගන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ ඔයාලට වැදගත් කියලා හිතුණා නම් වීඩියෝ එක like කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ online order කරන්න බය ඉන්න යාළුවෙක් ඉන්නවනම් එයාටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. ඒ වගේම තමයි මේ වගේ වටිනා ටෙක් සම්බන්ධ දේවල් දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.